පෙබරවාරි මාස 12 වන දිනය සඳහා 2026 පෙබරවාරි මාස 11 වන දින පස්වරු දෙකට නිකුත් කරන ලද කාලගුණාවකිය. දිනේ සිට පවතින වියලි කාලගුණක තත්ත්ව වෙනසක් අපේක්ෂා කරනවා. හෙට දිනේදී උතුරු මැද මධ්‍යම ඕව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රිටිවිට වැසී ඇති වෙනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර මඩකලපුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. උතුරු පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති වෙන හැකියාවක් තියෙනවා. අනිකුත් ප්‍රදේශවල පසර දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. පස්නාහිර සබරගම මධ්‍යම වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවක් තියෙනවා. මම පබෝධිනී කරුණාපාල කාර්යනිරත කාලගුණ විද්‍යාඥ.